අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. මේ ලඝු ගානේ මේ 2 log 8 කියන එක සමාන x කියලා ගත්තොත් නැත්නම් 2 log 8 කියන එක අපිට ලියන්න පුළුවන් log 8 දෙවෙනි බලය කියලා. මේක එක ප්‍රමේයයක්. ඒ විදිහටම මේ ඔක්කොම ලියුවොත් මේක අපිට ලියන්න පුළුවන් log 8 දෙවෙනි බලය. එතන අපිට මේක ලියන්න පුළුවන් log 5 දෙවෙනි බලය සමානයි log 4 ඝනය එකතු කිරීම log x. දැන් මේ පැත්ත බලපුවම log කියන එක පොදු හින්දා අපි log කියන එක එළියට ගත්තන් පස්සේ 8 වර්ගය දැන් ලඝු එකතු කිරීමක් තිබ්බොත් අපි ලියන්නේ ගුණ කිරීමක් විදියට. ඒ විදිහට මේ පැත්තේ log පොඩි කියලා ගත්තන් පස්සේ 4 ඝනය එතන මෙතන එන්නේ ගුණ කිරීම. දැන් මේ log පාදෙට මේ log පාදේ කැපිලා නම් මම සමාන ලකුණක් තියෙන හින්දා එතන මේ පැත්තේ තියෙනවා 8 වර්ගය ගුණ කිරීම 5 වර්ගය සමානයි 4 ඝනය ගුණ කිරීම x. අපිට හොයන්න තියෙන x නේ. එහෙනම් මේ 4 ඝනය මේ පැත්තට දාන්න ඕනේ. එතන 4 ඝනය x එක මොනවා වෙලා තියෙන්නේ ගුණ වෙලා. එහෙනම් 4 ඝනය මෙහාට යනකොට බෙදීමක් වෙනවා. එතකොට 8 වර්ගය ගුණ කිරීම 5 වර්ගය. දැන් මේ 4 ඝනය මෙහාට එනකොට බෙදීමක් වෙනවා. 4 ඝනය සමානයි x. අපි දැන් මේක විහිදුවලා ලියුවොත් අපිට මේක ලියන්න පුළුවන් 8 ගුණ කිරීම 8 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 බෙදීම 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 සමානයි x. දැන් අපි උඩ යට කපනවා 4 වල 8ට 2යි ඊට පස්සේ මේ 4ට 8 2යි මේ දෙකට 4 2යි ආයි මේ දෙකට මේ දෙක කපුවම 1යි. එතකොට x සමානයි කියලා අපිට උත්තරේ නම් අන්තිම උත්තරේ 4 5 25යි.